මහත්තයන් බඩු ගන්න. ලාභෙට බඩු තියෙනවා මහත්තයා නෝන එන්න බඩු ගන්න ලාභයි නෝන. අනේ ඉන්න කච්චි බඩු ගන්න ලාභෙට තියෙනවා බඩු ගන්න ඉන්න හැමෝම ඉන්න. බුදු අප්පුච්චි දැන් තියෙන බඩු වල ගාණක් විගහට ගෙදර යන්න ඕනේ. හොඳටම දවල් වුණා. මේ ඉන්නේ සෙලෙස්සිනා කොච්චර හොඳ කෙනෙක් වුණත් සෙලෙස්සිනාගෙන් දත් පිහිටලා තිබුණේ අපේ වෙලට හින්දා දකින්න හැමෝටම සෙලෙස්සිනාව පෙනෙන කැතට. චෝටි පුතා නැන්ද පොළට ගිහලා රස කැවිලි ගෙනාවා. පුතාටත් දෙන්නද? අම්මේ මොකද්ද මේ කලබලේ? අනේ නංගී මම මේ පොළට ගිහින් ආවා. හැමදාම මොකක් හරි බොරු හේතුවක් කිරෙවෙලා ඔයාද ඔය කැත මූණක් පෙන්නලා මගේ ළමයා බය කරන්න තියාගන්න නම් හදන්න එපා. අනේ මට සමාව වෙන්න නාකි. මම පොඩි ළමයා බය කරන්න හිතාගෙන නෙමෙයි මෙහෙම කරේ. සෙලෙස්සිනාගේ රූපය ගැන සෙලෙස්සිනා හිටියේ බොහොම කනගාටුවෙන්. තමන්ගේ රූපය ගැන උජාරුවෙන් හිටපු සෙලෙස්සිනාගේ නෑනා මුතුමැණිකා තවත් සෙලෙස්සිනාව පහත් කරලා කතා කරන්න පටන් ගත්තා. මේ හුනඳ නෑනේ. අපි හෙට උදැහැනක්කම පොඩි ගමනක් යන්න කියලා හිතන් ඉන්නේ. අපි පිටත් වෙනකන් එලි බහිනවා එහෙම නෙමෙයි. යන්න වැඩ කටයුත්ත සාර්ථක වෙන එකක් නෑ. ඔහේ ගොය මූණ දැක්කම උදේ පාන්දරම. මුතුමැණිකගේ වචනවලට සෙලෙස්සිනාගේ හිත හොඳටම රිදුනා. ඔන්න පහුවෙනිදා උදේම මුතුමැණික එයාගේ ගමන පිටත් වුණා. අපේ නංගිලා ගියා නේද? මගේ මේ අවලස්සන මූණ හින්දා කී දිනේ පීඩා විඳිනවද? මම යන්න හිස හැරුණාත් මේ විදිහට තමන්ගේ රූපය ගැන කලකිරිලා හිටපු සෙලෙස්සිනා බත් මොලකුත් බැඳගෙන කැලේ පැත්තට යන්න පටන් ගත්තා. අපේ දොර ඇවිතගෙන ගිහිල්ලා දැන් හොඳටම මහන්සි. බඩින් ඉත්තක් කෑවනම් හොඳයි වගේ. මේ කරවල බෙදුමලන් අද පංකාද 5ට ඇවිල්ලා තියෙනවා. ගමන් මහන්සිය නිසා හොඳටම බඩගිනි වෙලා හිටපු සෙලෙස්සිනා එයා ඔතාගෙන ආපු බත් මුල ලෙහාගෙන කන්න පටන් ගත්තා. දැන් නම් පුදුම නිදිමතක් එන්නේ. මේ හරියෙන් චුට්ටක් ඇලවෙන්න ඕනේ. සෙලෙස්සිනා මේ විදිහට නිදාගෙන ඉන්න අතරේ හොඳටම බඩගිනි වෙච්ච යකෙක් සෙලෙස්සිනා පැත්තට ඇවිදගෙන ආවා. මොකක්ද අපේ මේන පොරුටු සුවන්ද? කරෝල බැඳමක් වගේනේ. යන්ටනේ පැත්තට. මේ විදියට ඉස්සරහට ගියපු යකාට නිදාගෙන ඉන්න සෙලෙස්සිනාව හම්බුණා. අපේ මේ යෝදිගේ කටින් නොවේ මේ පුරුටු සුවනේ එන්නේ. මුන්ද හැරෙන්න කලින් ඉක්මනට ඩක්ටිකල් සූප්පු කරන්න ඕනේ. මේ විදිහට හිතපු යකා සෙලෙස්සිනා නිදි අතරේ සෙලෙස්සිනාගේ කටේ තිබුණ දත් එකින් එක ගලවලා ඒවා සූප්පු කරලා ආයෙත් සෙලෙස්සිනාගේ කටේ අලවලා එයා ඇහැරෙන්න කලින් යන්න ගියා. ඊට පස්සේ සෙලෙස්සිනාට මොකද උනේ කියලා බලන්න අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.